Good morning. ජේඩයිස් දැන් තමයි ඇහැරුණේ මේ ඇවිල්ලා මගේ 6 වෙනි පිටුව තමයි මේ මම ලියන්න හදන්නේ. හරි. ලස්සන උදෑසනක්. කුරුල්ලෝ කෑම සොයාගෙන යති. ඉර පායති. හුලං හමති. ආවුනාට ලිව්වේ දවසවල. උදේට මොකද වෙන්නේ? ළමයි පාසල් යති. මිනිසුන් වැඩට යති. සෙට් එක වෙනවා. අද එහෙම විශේෂයක් නැහැ ලොකෝට හැම දැන් විශේෂ තියෙන්න දෙයක් නැහැ නේ නේද? ගිය සතියේ නෝරෙලිය ගියා. පොඩි ආතල්ලයක් ගත්ත සීතලේ. එහෙම හැමදාම සොමි ගන්න විදියක් නැහැ. වැඩ තියෙනවනේ කරන්න අපිට. හරි. ඉතින් අද බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. අද ලයිව් එකක් යන්න තියෙනවා ගේමින් channel එකේ. රෑ 9ට විතර. එතකොට සෙනසුරාදා මීම් රිව්යු එක එඩිට් කරන්න තියෙනවා. ඒක එඩිට් කරලා ඉවර ගන්න ඕන කලින් ගිය සතියේ තියෙන කේස් එකක් කියලා දාගන්න බැරි වුණා. අපි වැඩන්න අපි පස්සේ කතා කරමු. අපි දවස් පටන් ගමු. අතුරු බසට පොඩි කස්ටඩ් එකක් තියෙනවා. මේ කස්ටඩ් එකත් එක්ක මෙන්න මේක. ඔයාලට මතක ඇති මම එදා නුවරඑළිය ගිහපු vlog එකේ ජැග්‍රෝ එකට ගිහලා පොඩි ටොපින් එකක් ගත්තා. හරි. මේක මේ මෙහෙම කේක් උඩින් ඊට පස්සේ පුඩින් උඩින් මොනවාරි ඔය හදන දෙයක් උඩින් දාගෙන කන්න පුළුවන් ටොපින් එකක්. හරි. ස්ට්‍රෝබෙරි ගෙඩිත් තියෙනවා. පොඩක් ජෑම් එක ළඟින් යනවා. හැබැයි මේකේ අර ජෑම් එක මචං පොඩ්ඩක් අර ජෑම් නේ මචං කියන්නේ ගෑවෙනවනේ ජෑම් වගේ. මේකේ පොඩ්ඩක් ලික්විඩ් ගතිය වැඩි. ටොපින් එක දාගෙන බලමුද? එන පොඩ්ඩයි අපච්චි කතා කරනවා. බටයක් කැඩිලා ඇවුන්නේ එන මෙන්න මෙහෙම nice. පාඩු නෑ. පොඩක් පැන් රස වැඩි. පැන් රසත් නෙමෙයි නිකන් අමුතු ටේස්ට් එකක් තියෙන්නේ. රහයි හැබැයි. චුටයි ටේස්ට් එක අඩු වුණා නම් හොඳයි කියලා හිතනවා හැබැයි. අන්න පුළුවන් අවුලක් නෑ රහයි. අපි පොඩ බයික් එකේ රවුමක් දාලා තෙමු හවස් වෙලා. මර බටේ හදලා ඉන්නද නැත්නම් බැලුම් ගහන්න වෙනවා. රයිට් බට කතන්දර ඉවරයි. එතන මේ බටයක් කියලා මගුලක් කියලා මචං ගෙදර වැඩක් නැහැ. අපි පොඩි රවුමක් දාලා බයික් එකේ යා
අපේ මම මේ ඉන්න පැත්ත මම මේ ජේඩයිරීස් පටන් ගන්න කලින් මෙච්චර ලස්සන්න දැකලා නෑ. හරි මම ආස කරපු තැන් තියෙනවා. නිදාසේ ඉන්න යන තැන් තියෙනවා. ඒ අරන්න මෙහෙම යන තැන මාර ලස්සන ඕම දකින්න පටන් ගත්තේ මේ ජේඩයිරීස් පටන් ගත්තට පස්සේ. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන වව්වක් තියනවා කියලා. මට ඔයාලට කියන්න ඕනකම තියෙන්නේ සමහර විට ඔයා ඉන්න පැත්තත් ඔයාට එපා වෙලා ඇති. නැත්තම් මේ මම ඔයාලට පෙන්වන තැන් වගේ නෑ කියලා හිතෙනවා ඇති. හැබැයි පොඩි වෙන මයින්ඩ්සෙට් එකකින් බලලා බලන්න කියන්නේ. ලස්සනයි කියලා හිතාගෙන හරි පොඩ්ඩක් බලලා බලන්න ඒ වගේ අමුතු ලස්සනක් පෙයි. මට එහෙමයක් වෙලා තියෙන්නේ දැන්. හරි. vlog එක බලද්දි මාර ලස්සනයි මචං මේ හැම තැනම. ඊට පස්සේ ආයේ තැන් දිහා බලද්දිත් ඒව මාර ලස්සනයි. හැබැයි කලින් මට ඒ විදිහට ඒව පෙන්නලා නෑ. මේ මාරයි ඒක. දැන් ඉතින් වීඩියෝ එඩිට් කරන්න ඕනේ. වැලන්ටයින් වීඩියෝ එක. වැලන්ටයින් එනවනේ හච්චූ. ඉතින් කොහොමද වැලන්ටයින් සමරන්න හොඳට සමරන්න හරිද? කිසි කේස් එකක් නැහැ. වැලන්ටයින් සමරන්න යන තැනක යන්න රෙකෝඩ් කරන්න එපා. අවශ්‍ය නැහැ රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කළා මොනවා හරි එහෙම බලන්න අවශ්‍යතාවය තියෙනවා. ගෙදර ගිහිල්ලා ඒ ඕන තරම් අදාළ සයිට් තියෙනවා බලලා ඕන දෙයක් කරගන්න පුළුවන්. රෙකෝඩ් කරන්න එපා. ඒකට අවුලක් වෙන්නේ නැහැ. හරි අර කැලේ ගහලා තියෙන මචං පිය සටහන් පමණක් තියලා යන්න කියලා. ඒ වගේ ඔයගොල්ලෝන්ගේ මොනවා හරි තියෙන සටහන් පමණක් ඒ අදාළ ස්ථානවල දීලා ගෙදර යන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. මොකද වැලන්ටයින් වලින් පස්සේ මචං සීසන් එකක් එනවනේ නේ. වීඩියෝ එඩිට් එන සීසන් එක. ඒ සීසන් එක ඕනේ නැහැ කියලා මම කියන්නේ. අවශ්‍ය නැහැ. හොඳට සමරන්න ආදරෙන් ඉන්න. මට ආදරේ ඔයාලට. Stay awesome.